Come on, everybody. You know, everybody, come on, let me go sip. The Jamaicans, the set of belly. මල්ලේ අර මණ්ඩාර කියලා කෙනෙක් මේ පැත්තේ ඉන්නවද? මොන බණ්ඩාර? අර මේ පැත්තේ සයිස් එකක් තියාගෙන ඉන්නේ. මොකද ඔච්චර අයියෙන් කෑ ගහන්නේ? මේ මන මකබාවෙන් කන් ඇහෙන්නෙත් නෑ. ඇස් පේන්නෙත් නෑ. පේනවා. දැන් නැද්ද මල්ලි? මේක තමයි පිටරටින් ආපු අලුත්ම කුණු කොට. ඕන කුණක් මේකට පටවන්න පුළුවන්. මේකට ඉංග්‍රීසියෙන් කියනවා ෆෝක්මෑන්. ෆෝක්මෑන් කියන්නේ ඌරු වැඩ. ඕන ඌරු වැඩ පැටවෙයි කියලා. දැන් කොහෙද ඔය බණ්ඩාරේ ඉන්නේ? මේ කිට්ටුව යන්. මම පෙන්නන යන්. ෆෝක්මෑන්. මගේ බලාපොරොත්තු මේ ගමටම වසංගත දෙමු කරන්න මේක. මෙතනින් ගිහලා මෙහෙම වමට හැල්ලා යන්න තුන. අයිසේ යනකො පැනලා දෙන්න නැතු. එලෝ පාර කියන්න හදනේ මල කරදරේ. නංගිලා එන්නකො ඔගොල්ලෝගේ වුණ නිකන් ගම්දාව වගේ. මේ ඕගොල්ලෝ පාසල් යනවද? ඇයි පේන්නද පාසල් යනවා කියලා? මම හිතුවා වෙන කොහේ හරි යනවා කියලා. මේ බණ්ඩාර කියලා කෙනෙක් මේ පැත්තේ ඉන්නවද? ඔය පැත්තට යන්න කවුරු හරි පෙන්නයි. අපි යමුවනේ යන්න මලකෝලංකාරයෙන්ද කොහෙද? බලාගමු. එක නූලයි ජප කරන්නේ. ඔක්කොම මගේ පස්සේ. මං ගැන දන්නේ නැතුව. බලාගමුකෝ. මං කවුද කියලා දන්නේ මං විතරයි. අයිවන අම්මේ මම එනකම් බලන් ඉන්නේ. තමන් කවුද? මම තමයි මිස්ටර් කට්ටානි. මුළු ලෝකෙටම දක්ෂ කට්ටඩියා. මුළු ලෝකෙටම කට්ටඩියා. මලුන් නැගිටුණා. නැගිටිච්ච මලුන් බුද්ධි කරවනවා. ඔයා බයද? ඔයා බයද? මම බය නැහැ. මම බය නැහැ. ඔව් බය නැහැ. බය නැහැ. නෑ. මට ඕන එකක් තියෙනවා. මට බය නැහැ. එන්න. ඔව්. අමං කයි වගේ. ඔන්න ඉඳි බලන්න. කට්ටඩි වන්දන වාඩි වෙන්න. අනේ. ප්‍රශ්නේ දන්නවනේ. දන්නවා. එහෙනම් බලමුකෝ ගෙන්නමුකෝ බලන්න මේ ගමේ ඉන්න ලක්ෂණම කන්‍යාව ගෙන්නමුකෝ බලන්න. මාව චෙක් කරන්න හදනවානේ. ලෑස්ති කරනවා. පුලත් කොළ 7යි. හනුකුරු 21යි. පොල් බෑයයි. උඹලකට රාත්තලයි. වේලි චිවිස් 3කයි. අවුනිස් කාලයි. පීකුතු රාත්තලයි. සමන්ටින් 2කයි. අරක්කු බෝතලයි. කාටද? අපිට. බොණ්ඩ. ඔව්. ඒ කිව්ව සියල්ලේ විදිහට ගෙනෙන්න ඕන. මේ ගමේ ඉන්න ලක්ෂණම පවිත්‍ර කන්‍යාව වර බණ්ඩාර මහත්තයාගේ ගෙදරටම වර බණ්ඩාර මහත්තයාත් එක්ක පැලපදියන් වේ. ආස පලාගෙන වර පොළොව පලාගෙන වර අතු කඩාගෙන වර ෂේප් වෙලා වර ගෙදරට ෂේප් වෙලා වර පුළුවන් තරම් ෂේප් එකේ වර සත්ත්ව පරිපාලනං ගවමස් කන ලුණු යක්ෂයා වර කන්‍යාවේ වර කිව්වේ කාටද? ඔයාට නෙමෙයි කාටද? කන්‍යාවට එන්න. වර අයියා මෙවුල කන්‍යාවට එන්න කියන්නේ ඉක්මනට මගේනවා වෙවුලන තරමට හොඳයි වෙවුල පියව් එනවා පිරිසිදු කන්‍යාවිය එනවා සෙකන්ඩ් ලේන් එකකින් හැරුණා වැටෙන් පැන්නා අනේ අම්මෝ ලස්සන අනේ ඉවසන්න බෑ එනවා ළඟට මාව එනවා අරින්න මණ්ඩාර මහත්තයා දොර අරින්න දැන් දොර ළඟ ඉන්නවා අරින්න උඹලා ඉක්මනට නැගිටපල්ලා. පල්ලෙයව කට්ටඩි වාත්තේ. දොර අරින්නකෝ ලැජ්ජයි වගේ වටේ. ඉතින් අරින්නකෝ මොකද්ද වගේ? අරින්නකෝ හරි වැඩ. ඇයි මට ආරාධනා කළේ? වැරදිලා කියමුනේ. සමා වෙන්න ඕන. පොඩ්ඩක් ඉන්න. කන්‍යාවක්ද මේ? කල්බල වෙන්න එපා. ඔය වයස ප්‍රශ්නයක් කිව්වේ නෑනේ. ඔව්. ඔය කිව්වේ කන්‍යාවියක්නේ. අහන්නකෝ. කන්‍යාවක්ද? ඔව් මම තමයි මේ ගමේ ඉන්න කසාදන බැදපු කන්‍යාවි. සත්ත මං කිව්වේ නැද්ද? අහන්නකෝ මං කිව්වේ නැද්ද? ඔව් පොඩි වැරදිමක් වෙලා තියෙන සමා වෙන්න ඕන. ඔල්ලතු විය හිටියේ. ඔය යන්න. ඔය යන්න ගෙදර පිඟන් හොදගෙන ආයෙ එන්න කිව්වම එන්න.
බොල්ලු